දැන් අපේ ගමන යන තැනට ටිකක් ලඟ වෙලා ඉන්නේ විශේෂ තැනක් ඉන්න මම පොඩ්ඩක් එකක් තමයි මෙතන තියෙනවා මේ ලකුණු පැත්තෙන් ගොඩක් රස්ලන්න වාපිට වෙනසේ කරනවා ඒ වගේම තමයි ඉස්සරහින් පේනවා කහට ගහ පතල කියලා කියන්නේ ඔක තමයි ලංකාවේ ගන්නවා වැඩිම මින්න ප්‍රමාණයක් ගන්නවා හොඳම මින්න පතල විදිහට හඳුන්වන්නේ එතකොට අපි දැන් අපේ ගමනාන්තයට අවසන් වෙන්නේ නැත්නම් අපි පාරේ ගිහිල්ලා අවසන් වෙන්න තියෙන නිසා තමයි කියනවා ඒනකට මේ යන විශේෂ නිසා පොඩ්ඩක් ඕගොල්ලන්ට මාර්ගය හොයාගන්න පහසු වෙන්න තමයි මම කිව්වේ මේ තමයි ඉන්නේ ගොඩක් වස්තන්ත නගරේ පහුවෙලා අතුලාගොඩ නගරය අතර වෙන්නේ හරි බේන ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියන එක අපේ චාරිකාව අපි දැන් යන්නේ උඩින් මොනිටර් කරනකොට යන්න තියෙන ගමන් මාර්ගය තමයි ඔය දැන් ඔයාලට ඓතිහාසික වලිමිනි කන්ද පුරාණ රජමහා විහාරය කියන එකට. මේ පන්සල ගාව තමයි මම හරියටම ඉන්නේ. ඔයාලට පේනවා ඓතිහාසික වලිමිනි කන්ද පුරාණ රජමහා විහාරය කියන්නේ. එතකොට ඔන්න එතනින් දැන් යන්නේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. පල්ලෙහින් පේනවා ඇති ලස්සන ලොකු දියපාරක්. ලොකු වැලක් ගලාගෙන යනවා. ඔකේ ආරම්භයට තමයි මම යන්නේ. ලස්සන තැනක් මම කලින් කිව්වා වගේ දවසින් දවස ලංකාවේ සැඟවුණු ප්‍රදේශ හොයාගෙන යනවා මේ විහාරය. එතකොට මේ හත්පස බලන්න පරිසරයේ කොච්චර ලස්සනද කියලා තේරෙනවනේ. මම ඉතින් තව ලස්සන තැන් ටිකක් පෙන්නන්න සුන්දර පරිසරයක්. ඉතින් මේක තමයි ලංකාවේ ස්වභාව දහමේ හැංගිච්ච ස්ථාන, සැඟවුණු ස්ථාන. අපි දකින්නේ හැමදාම කොන්ක්‍රීට් පාරවල්, කාපට් අපරූප පාරවල්, වාහනවල ශබ්ද, කර්මාන්ත ශාලාවල හඬ විතරයි. කුරුල්ලන්ගේ නාදය, පිජුපිජු හඬ සබාදහමේ රාවය විඳින්න අපි වින් කරනවා. මම ඒ වගේ සැඟවිච්ච තැන් හොයාගෙන තමයි සතියකට එකක් හැමදාම යන්නේ. ඉතින් ඒ වගේ අත්මක තැනක තමයි මම මේ ඉන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොච්චර ලස්සන නරක බවට එතන පත් වෙන්න පල්ලෙහින් පේනවා ලස්සන හැලක් ගන්නවා. මම ඉතින් පොඩ්ඩක් ඔයාව අරගෙන යන්න. කොහොමද කියන එක චුට්ටක් වම බලන්න ඒ ලගාවට ඉස්සෙල්ලා බහලා යන්න. පල්ලහට යනවා. මම පේනවා ලස්සන තැනකට පාරක් තියෙන්නේ බහින්නේ වෙනවා. මේක තියෙන අර මම කිව්වා වලිමිනි කන්ද පුරාණ රජමහා විහාරයේ ගාව. කොච්චර සුන්දර තැනක්ද මේක. පල්ලෙහාට මෙහාට දෙනවා. කරබේනා පොඩ්ඩක් උඩහට ඔයාට පුරු වීඩියෝ ක්ලිප් එකක් ගන්න ආයෙ යන්න පේනවද? මේ හරිය ඇත්තටම හරි කොහොම සීතලක් බලන්න කොච්චර ලස්සනද
තමයි සොබාදම් මෑනියෝ අපිට දායාද කරලා දුන්නු දේවල්. මම අර හැමදාම වීඩියෝ වල කියනවා වගේ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න සොබාදහම මිදින්න පොඩි පිනක් කරලා තියෙනවා. හැමෝටම මේක හිතෙන්නේ නැහැ. අපි හැමෝම සල්ලි හම්බ කරන මිනිස්සු. අපි හැමෝම කාර්යබහුල මිනිස්සු. හැබැයි චූටි පැයක් හරි ගමන්නේ සොබාදහමත් එක්ක ඉන්නේ. බලන්න මෙච්චර ලස්සනයි. අපි මෙතනින් එහා පැත්තට අපි යන තැනට අපි ගිහිල්ලා බලමු. මෙතන කොච්චර තනක් වේද කියලා නේ. මෙතන මෙහෙමනම් අපි ඉස්සරහා යන තැන කොච්චර ලස්සන තනක් වේද කියලා අමුතුවෙන් අපි ආපහු කියන්න ඕන නෑ යාළුවෝ. ඔන්නේ යාළුවනේ මම අර ඉස්සරලා ඔයාලට පෙන්නුවා නේද ලස්සන තැනක්. ඒකේ මේ පාර දෙකේ අපි කාඩයක් ඉස්සරහට යද්දි මේ තව ලස්සන තැනක් හම්බුණා. ඒක චුට්ටක් නැවතිලා ඔයාලට පෙන්වන්න හිතුණා ඒක. මම කොහොමත් ඒක විඳිනවා. ඇස් දෙකෙන් දැකලා විඳිනවා. ගතටත් ඒකේ සතුට දැනෙනවා. ඉතින් මට හිතුණා ඒ ශක්තිය ඔයාලට දෙන්න ඕන කියලා. පේනවද නේද? බලන්නකෝ මේ. මේ වතුර පාර සමාරම්භක ස්ථානයට වගේ තමයි යාළුවනේ මම යන්නේ. හිතන්නකෝ මෙතන මෙහෙම ලස්සන නම් ඉස්සරහට කොහොමද ඒ ලස්සන තැන තියෙන්නේ කියන එක නේද? බලන්නකෝ මේ. හරිම ලස්සනයි නේද? මේ මාත් එක්ක දාපු මගේ යාළුවා. තරතුපල්ලි. ඉතින් අපි ගිහිල්ලා බලමු යාළුවෝ ඉස්සරහට කොහොමද කියන එක. බලන්නකෝ. හැම තැනම කොළපාට පරිසරය නේද? හරි අලංකාරවත් පරිසරයක්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද කොච්චර ලස්සනක් මේක ඇතුලේ සැඟවිලා තියෙනවද කියන එක. යාළුවනේ පේනවද? කොහොමද? තනේ ලස්සන. දැන් මේ යන ගමන් මාර්ගයේ හම්බෙන තැනක් හෙල්මලු ක්‍රමයට තමයි වගා කරලා තියෙන්නේ. හැමතැනම පේනව නේද? මේවට මේ ට්‍රැක්ටර් දාලා හාන්න බෑ. ඒ වගේම මේ අරකුන්ගෙන් හාන්නත් බෑ. මූටි කුඹුරු පේනව නේද? බලන්න. හෙල්මලු ක්‍රමයට තමයි වගා කරලා තියෙන්නේ. දැන් මේ දවස්වල නම් අස්සම් වෙලාගෙන වරලා පුරන් විච්චි කුඹුරු ටිකක් තියෙනවා. බලන්නකො පරිසරේ. අර පේනවද සුදු පාටින් කන්දේ දැන් දෙකක් පේනව නේද? ඒ තමයි නාය කියපු තැන. පිටක් උනාට තත්ත්වයේ නාය කියපු තැන ටිකක් තමයි ඒ පේන්නේ. ලොකුටම නාය කියලා දෙන්න දැන් නම් තැනින් තැන ටිකක් ගස්කොළන් වලිලා තියෙනවා. මෙතන පේන්නම් පොඩි කොරසක් වගේ. හිතන්න මෙතන ඉඳලා කිලෝමීටර් ගාණක් ඉස්සරහින් ওই තියෙන තැනක්. එතකොට මෙතෙන්ද එහෙම පේනවා නම් ඔය නායක ස්ථානයේ කොච්චර විශාල වශයෙන් නාය ගියාද කියන කොයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉස්සරහ ලස්සන පැලක් තියෙනවා අපේ ගොවිතැන් කරන ගොවි මහත්තුරුන්ගේ. ඉඟුරු වගාවක් කරලා තියෙනවා අර පල්ලෙහෙන් අර පේන වැටි පල්ලෙහෙන් ඉඟුරු වගා කරනවා. ඒ විදි කැලෑව සුද්ධ කරනවා. කැලෑව සුද්ධ කරනවා. අම්මත් තනකම කඳු පන්ති. මම ඒක නේද එද්දි ඔයගොල්ලන්ට කිව්වේ යාළුවනේ කඳු පන්තියක් මැදමම ඉන්නේ කියලා. කන්ද මේ පැත්ත කුරුණෑගලට මම ඔයාලට ඔය දැන් මේ පේන පැත්ත කුරුණෑගලට එතනින් එහා පැත්තට ගත්තාම මාතලේ දිස්ත්‍රික්කය. මම ඒකයි අර ඉතින් මුලින්ම කිව්වේ කුරුණෑගල කෙරවල මාතලේ ආරම්භය කියලා. ඔය පේන්නේ අපිට උඩින් හුලංගල කන්ද. හුලංගල. අහලදී ගොඩක් කැම්පින් කරන කට්ටිය දන්නවා. හුලංගල කන්ද. අපි හුලංගල කන්දේ කුරුණෑගල පැත්තේ කෙරවල තමයි මේ වෙද්දි යන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු යාළුවනේ. අපි මේ යන තමන් මාර්ගයේ වාගෙම අපි අද දවසේ බලාපොරොත්තු වෙන ස්ථානයක් කොච්චර ලස්සන තැනක්ද කියලා නේද? බලන්න.
ගෙරවල් දෙකක් අතර පරතරේ අඩි 5ක්වත් නැහැ 5ක් විතර වගේ තියෙනවා. ඒක තමයි මේ කඳුකර ආශ්‍රිතව කුඹුරු වගාවේ සත්‍ය පැතිකඩ. ඒතකොට හිතන්නකො මේ ගොවි මහත්තුරු මොන තරම් කට්ටක් කරනවද කියන්නේ. ට්‍රැක් ගන්න බෑ, හරකුන්ගෙන් ආ ගන්න පෝරු ගන්න බෑ. අතින්ම කුඹුරු ටික අස්වත් ගන්න ඕන කොටලි වෙරලා. මේ පේනවනේ. හරි අපි එන ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි යන ගමන අද දවසේ කොච්චර ලස්සන ගමනක් වෙයිද කියන එක නේද? අපි දැන් අර කන්දේ මුදුරටම ඇවිල්ලා අපි දැන් කලුතුඟ වල හොයාගෙන යන ගමන් යන්නේ. දැන් ආපහු අපි පල්ලෙහාට බහිනවා. මාත් එක්ක ආපු යාළුවා මාත් එක්ක ආපු මල්ලි සහ අපිට අද මේ ස්ථානයේ පෙන්වන තවත් මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ දෙන තමයි පිටිපස්සෙන් එනවා පේන්නේ. පේනව නේද? ඒ යාළු දෙනවා අපිට පස්සෙන් එන්නේ. මම පාර හරියටම දන්නවා වගේ පල්ලෙහාට මට කලින් කිව්වා මෙන්න මෙතනින් අය යන්නේ කියලා. ඉතින් මම ඒ විදියට හොයාගෙන අන්න යාළුවනේ මම හොයාගෙන ලස්සන දිය ඇල්ලෙන් කඩාගෙන හැලෙන. මේ ලස්සන වතුර පාර ගාවට තමයි යන්න ඇවිල්ලා. ඔන්න දැන් සද්ද ඇහෙනවා. ඕගාල පේනව නේද ඔයාලට? පේනව නේද වතුර පාර ඇති? අර චුට්ටක් ඉන්න මම ඉස්සරහට ගිහින් ලස්සන පෙන්නන්නම් ඔයාලට. කොහමද? ඒ ගලන්නේ වතුර පාර තමයි. මේ බලන්න මෙතනින් ඔයාලට හොඳට පේනව නේද අර නායකයව මම කලින් පෙන්නපු තැන. ඔය පේන්නේ. ඒ නායකගේ ස්ථානය. ඒ නාය යාළුවනේ මෙතන මේ ඇල මාර්ගයට නිකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් යනවා මේ අපි ආපු බයික් ටික දාලා යන්න අර උඩ පේන ගෙදර මිදුලේ. උඩ පේන ගෙදර මිදුලේ. දැන් අපි එතනින් පල්ලෙහාට බැහැලා තමයි මේ යන්නේ. ඒ ලස්සනම තැන හොයාගෙන. එතනත් මේ වතුර පාර ආපු තැනක් තියෙන හැබැයි එතන නම් දැන් වතුර ඉඳිලා තියෙන්නේ. බලන්න සතා සර්පයා ඉන්න වනාන්තරයේ අපිට දන්නවා අපිට සතා සර්පයාගෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි සතුටෙන් ගමන් කරනවා. එතනින් ගිහිල්ලා පැය කීපයක් ඉඳලා අපි එක විඳලා ටිකක් නාලා චිල් එකේ ඉඳලා එනවා. ඔයාලට සද්ද ඇහෙන්නේ නැති නේද? සෝගාල වතුර පාරේ. කොහොමද වතුර පාර ගලාගෙන යන්නේ? මෙන්න. එන්න අපි ආපහු ඒ කන්ද බැහැගෙන ඇවිල්ලා පුරන් වෙච්ච කුඹුරු යායකට තමයි ආවේ. කුඹුරු යායක්. පේනව නේද? මම මේක කන්නවල් කීපයකින් වගා කරලා නැති ස්වභාවයක් තමයි යාළුවනේ පේන්නේ. බලන්නකෝ. මේ තමයි ලංකාව. ටුවරිසම් හදනවා කියලා කියන්නේ පාරවල් කොන්ක්‍රීට් කරන එක නෙවෙයි. අහස උසට බිල්ඩින් හදන එක නෙවෙයි. මොකද යුරෝපීය ජාතිකයෝ ඒගොල්ලන් ඉන්නේ ජීවත් වෙන්නේ කොන්ක්‍රීට් කණාන්තර. එයාලා දෙන්නේ මේ සබාධම විඳින්න. අපේ අය තේරුම් ගන්න නැතුව පාරවල් කොන්ක්‍රීට් කරනවා හැමතැනම. ඒ වගේ තමයි අහස උතර බිල්ඩින් ගහනවා. ඊට වැඩිය මැටි වලින් හදපු කබාන ටිකක් හදන්න. ඒගොල්ලන් පූල් එකකට බස්සනවට වැඩිය මේ ස්වභාවික තටාක වගේ හැදිලා තියෙන තැන් වලට එක්කෙන්න. ඒගොල්ලන් කැමති මේ වගේ තැන් වලට. බලන්න. පේනවනේ. ඉතින් මම හැම සතියකම ගොඩක් දුරට මම අවසන් හුස්ම පොද මේ වාතරයට මුසු කරන දෙක් ගොඩක් දුරට මම හැම සතියකම ඔයාට බලන්න එක වීඩියෝ එකක් දානවා. බලන්නකො මම
තරම් මේ සබාදහමත් එක්ක බැඳිලා ඉන්නේ. ඒකත් එක්ක අපි ඇලිලා ඉන්නේ, ගැටලා ඉන්නේ. අපි ඉතින් ලස්සන ප්ලේස් එකට ඔන්න දැන් අපි ආවෙලා ඉන්නේ වහින ගමන් ඉන්නේ. යාළුවනේ මේ රස්සල වැහැලා නිසා ටිකක් පස දෙකයි දෙරෙනවා. පස් කණ්ඩි කැඩෙනවා අපි අදිය තියද්දි වරහ වෙන්නේ නැති. හරි අපි ගිහිල්ලා බලමු ඉස්සරහ තව කොච්චර ලස්සන තනක් වේද කියලා. ඈතින් පේන කන්ද තමයි හුලංගල. හුලංගල කන්ද. බලන්න පාර බලන් ඉන්නවා දෙන්නේ මේ අහක බලනවා. ඔය අලු පාර ටී-ෂර්ට් එකක් ළඟ ඉන්නේ අපිට පාර පෙන්නන මල්ලි අනිත් එක්කෙනා තමයි කරිදු මාත් එක්ක ආපු මගේ යාළුවා. ඉතින් අපි පල්ලෙහාට බහලා බලමු කොහොමද මේ ලස්සන තැන අපේ හිතට ගතට දැනෙන්න කියලා. නේද? බලන්නකො යාළුවනේ මේ ඔන්න මං ආවා. පියැල්ලක් ඇදිලා කඩාගෙන හැලෙන ලස්සනම තැනකට මම දැන් ඉන්නේ. කොහොමද යාළුවනේ තැන? වඩ මොකද්ද හිතන්නේ මේ වගේ තැනක් දකිද්දී? ආස හිතනව නේද? අවංකවම කිව්වොත් ඔයාලට මෙතෙන් එන්න. මං පාර කිව්වා. එහෙම තමයි කමෙන්ට් එකක් දාලා හරි මගේ වීඩියෝස් වලින් අහන්න YouTube එකෙන් අහන්න මම හරි පිළිවෙලට ලස්සනට ඔයාට තැන කියලා දෙනවා මේ බලන්න කොහමද ඉතින් ඇයි මම අර කලින් කිව්වා වගේ අපේ ලංකාවට එන විදේශීය සංචාරකයෝ මේ වගේ තැන්වලට එක්කෙන්න මෙයාලා විඳින්න කැමති මේවා පූල් එකේ බස්සලා රයිස් එකක් කවලා කොත්තුවක් කවනට වැඩිය කොස් ටිකක් හම්බලා දුරු මිරිස් ටිකක් එක්ක දෙන්න මැටි ගෙදරක තියන්න කොත්තමල්ලි ටිකක් බොන්න දෙන්න. ඒක තමයි යාලා ආස කරන දේ. ටූරිසම් කියන්නේ මට තේරෙන විදිහට මේ බලන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු යාළුවනේ අපි අද ආපු තැන කොච්චර ලස්සන තැනක් බවට පත් වෙයිද කියන එක. යාළුවනේ ඔන්න අර ලස්සන තැනට ඇවිල්ලා තියෙන්නේ. බලන්න සල්ලි දීලා පූල් එකකින් නානවා වගේද මේ කොහමද මේ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවසානයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආරම්භය තුල තියෙන වලිමිනි කන්ද කියන ලස්සන ගමේ තියෙන ඒකට කියන්නේ කලුකින්දවල අද ඇවිල්ලා ඉන්නේ අන්නේ ලස්සනේ කලුකින්දවල කියන ලස්සනම තැනට. ඉතින් අපි ඔයාලට හැමදාම එකතු ලස්සන වීඩියෝස් ලස්සන දේවල් එකක්වත් අපි හංගලා ගහලා නැහැ. ඔන්න පොඩි මිනි පොද වැස්සකුත් වෙනවා. බලන්න මාත් එක්ක මල්ලා දෙන්න ඉස්සරහා ඉන්නවා. බල දෙන්න මූණු හංගනවා. අපි ගෙනාවද තන්දුපල්ලු රස කෑම එකක් ගෙනත් තියෙනවා. නූඩල්ස් දෙකක් අපි හදාගන්න ගෙනාවා. කෝපි එතකොට තේ කිරි හැම එකක්ම ගෙනාවා මේ මාළු බනිස් ටිකක් තියෙනවා මේ අපේ වාජන ටික තියෙනවා අපි තව ටිකකින් අපි දවසම වගේ මෙතන ඉන්නවා. ඒකට අපි තේ එකක් හදාගෙන මාළු බනිස් එකක් කාලා නූඩල්ස් එකක් හදාගෙන කාලා තමයි අපි අද දවස මෙතන ගෙවන්නේ. අද අපි දවසම මෙතන ඉන්න තමයි ආවේ. ඉතින් හිතන්නකෝ අවිවේකීව සල්ලි හම්බ කර අපි හැමෝම දුවන ගමනේ ඇතුලේ පුංචි කාලයක් අපි වෙන් කරනවා මේ වාගේ තැනක ගත කරන්න. කොහමද? මරණේ ඇත්තම වාට ආසය කරා නේද යාළුවෝ මේක දකිද්දි. කඳු පන්තියකින් වට වෙච්ච මේ මට පිටිපස්සේ පේන කඳු පන්තිය මාතලේ දිස්ත්‍රික්කය. දැන් ඔය මේ පැත්තෙන් පේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. හරියටම කුරුණෑගලයි මාතලේ වෙන් කරන තැන මැද තමයි යාළුවනේ මම මේ වෙලාවෙ ඉන්නේ. මේ වාගේ තැන්වලට දවසක් ඇවිල්ලා ඉඳලා කාලා දීලා සතුටු වෙලා යන්න. හැබැයි කොළ කෑල්ලක්වත් shopping කෑල්ලක්වත් තියන්න එපා. අපි ගෙනාපු හැම අපද්‍රව්‍යයක්ම හැම කඩදාසි කොළයක්ම කඩදාසියක් පවා අපි දාලා යන්නේ. හැම shopping එකක් පවා අපි අරන් යන්නේ. හැබැයි කාඩ්බෝඩ් කෑල්ලක් අපි අරන් යන්නේ. ඒ නිසා ඒ දේවල් තියලා යන්න එපා. බලන්න
ලස්සන දියැලකින් තමයි මේ දැනට මේ වතුර පාරේ එන්නේ. කොහොමද? හරි මනස්කාන්ත දර්ශනයක් නේද? බලන්න. අද නිවාඩු දවස, මගේ නිවාඩු දවස, ඔෆිස් එක නෑ. ඒ වගේම මම උපකාරක පන්තියට ටියුෂන් විතර මම නවත්තලා තමයි මේ වාගේ තැන්වල සංචාරයට යොදාගෙන තියෙන්නේ. මම චුට්ටක් පල්ලෙහාට වහින්නම්. තැන කොහොමද කියන එක බැලලා බලමු. මේ බලන්න. ඔන්න ඒ කළු කිඳවලට පල්ලෙහාට පහින ගමන් ඉන්නේ. කොහොමද වැටෙන වතුර පාර හිතන්නකො දෙන්න ඔළුව පොඩ්ඩක් තියාගත්තාම තියෙන සනසීම. කොහොමද? මේ තමයි යාළුවනේ ආසියාවේ තියෙන ලස්සනම රට. ලෝකේ තියෙන ලස්සනම රට. ඒ තමයි ශ්‍රී ලංකාව. කොහොමද? මේ ලස්සනයි නේද? හා? යාළුවනේ යන්න අපි එකපාරක් නාලා සීතල නැති වෙන්න පොඩි කෝපි එකක් හදාගන්න ගමන් මේ බඩු සේරම ගෙනත් තියෙන මේකේ තියෙනවා තේ කුඩු තියෙනවා මේකේ කිරි ටී පැක් ටික තියෙනවා මේකේ කෝපි ටික තියෙනවා නිල් පාට එකේ කොළ පාට එකේ සීනි තියෙනවා අපිට ඕන බඩු සේරම අපි ගෙනාවා ඉතින් අපි දැන් උණු කෝපියක් හදලා දීලා තව පාරක් නාලා කෑම එකක් තියෙනවා ඒකත් කාලා හවස නූඩල්ස් එකක් හදාගෙන අපි ඒකත් කාලා ඉතින් අපි රෑ වෙලා වගේ හවස වෙද්දි වගේ මෙතනින් අපි නික්මෙනවා අපිට හෙට මට හෙට කාර්යාලයට යන්න දෙනවා ඔෆිස් යන්න දෙනවා ඒ නිසා මේ අද නිවාඩු දවසේ නිදහස්ව ගෙවලා සතුටින් ගෙවලා ඉතින් මෙතනින් සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අර ලස්සනයි නේද බලන්න එතන පොඩි පොදක් වැටුණා දැන් නම් මේ පොද නැති වෙලා ගියා චූටි පොදක් ඉස්සලා වැටුණා දැන් නම් වැහිබර කාලගුණය වෙනුවට ඉරේලිය වැටලා තියෙන්නේ අවුව වැටලා තියෙන්නේ
මම එකපාරක් පොඩ්ඩක් නාගත්තා. නාගෙන ආයෙ චුට්ටක් ගොඩ දාවා. තවත් සැරයක් දෙසරයක් නාලා නිදහස් වෙනවා. ඉතින් අපි අද දවසේ මෙතනින් සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලන්න කොහොමද ආපු තරතුබල්ලි මාළුපන් එකක් කන ගමන් තරතුබල්ලි කෝපි එකක් බොනවා. මගේ කෝපි එක මල්ලි ටී එකක් ගන්නවා. එහෙනම් කියස් අන්න අපි මෙතනම හදාගත්තු කෝපි එකක් ගහනවා මාළුපන් එකක් කන ගමන්. කොහොමද? අපි අලුතෙන් අපිට පාර දෙන්න මල්ලි. මේ තමයි මාත් එක්ක ආපු මල්ලි. ඉතින් අපි එකපාරක් නාලා සීතල වැඩි ඒ නිසා ගොඩ රැවිලා පොඩි කෝපියක් හදාගත්තා. ආයි තව ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් ආපහු වතුරට බහලා නාලා අවස් වෙනකන් ටිකක් නිදහසේ ඉඳලා මෙතනින් අපි ඔයා පේනවද මේ හැරේ තියෙන දැන් සාමාන්‍යයෙන් රත් කෙහෙල් හැදෙන්න ටිකක් සීතල පරිසරවලනේ. මේ බලන්න. පේනවද ගහේ තියෙන රත් කෙහෙල් කන? රත් කෙහෙල්. හැදෙන සීතාධික පරිසරවල මේක ඇවිල්ලා පුරුණෑගල දිස්ත්‍රික්කය වුණා නම් මම කලින් කිව්වා වගේ මාතල දිස්ත්‍රික්කයේ ආරම්භය. මධ්‍යම පළාතේ සමාරම්භය තමයි මේ අපි ඉන්නේ.
කියලා දෙන්න මචං. ඔක්කොම එකක් ගාගමු. අපි දෙකක් දෙකක් තියෙන්නේ අපි කෝපියක් හදාගෙන ගිහුවා. අසන උරුස්සක් හදාගන්න හදන්නේ අපි ඉතින් පේනවනේ නේ මැගි නූඩ්ස් එකයි කොත්තුමී එකයි අපේ මං ආවා කියද්දි මගේ සහෝදරයාත් ආවා මහේෂ් යාළුවා තව මල්ලි කෙනෙක් ආවා තර්ජු මල්ලි ඉන්නවා ඉතින් අපි තුන් දෙනෙක් ආපු ට්‍රැවල් එක දැන් පස් දෙනෙක් වෙලා ඉන්නවා පේනවනේ අලේ නූඩ්ස් එක හදන ගමන් අපි බලමු නූඩ්ස් එක හදලා කොහොමද මේකේ රස කියලා නේ අපි ප්‍රධාන නැත්නම් මේන් චෙෆ් තමයි මහේෂ් අවුරුදු 10කට ආසන්න ගානක් කොරියා හොඳට වියලා පුරුදුයි කොල්ලට එහෙම කියන්න එපා කියලා බයිනවා මට දැන් ඔන්න නූඩ්ස් එක හැදෙනවා රසටම හැදෙනවා පේනවනේ දුන්දාමින් හැදෙන්නේ මේ දුන්දාමින් හැදෙන්නේ යාළුවනේ අපි දැන් හදා ගන්නවා මේ වෙලාවේ මේ මැගි නූඩ්ස් එකයි කොත්තු මේ එකයි මම දැන් හදන ගමන් තියෙන්නේ පේනවනේ ලස්සන තැනට ඇවිල්ලා අර මල්ලි ඉන්නවා අපි මහේෂ් පුතා ඉන්නවා පේනවනේ ලස්සන තැන ඔෂ්යක් ගහන ගමන් සනීපෙට අපිම හදාගෙන කලින් අපි ඔයාලා වීඩියෝ එක දැම්මා අපි කෝපියක් හදාගත්තා බිව්වා දැන් නූඩ්ස් එක හදනවා තේරෙනවනේ රසට සුවඳ එනවා දැන් නම් සුවඳ දැනෙනවා යාළුවනේ ඔන්න අපි නූඩ්ස් එක හැදෙනවා නූඩ්ස් එක හැදෙන අපි අවුරුදු 10ක් කොරියාවේ ඉඳලා ආපු ඒ මහේෂ් පුතා තමයි මේ චෙෆ් තේරෙනවනේ කොහොමද කියන එක හදාගත්තු නූඩ්ස් එක දැන් රස බලන්න යන්නේ නූඩ්ස් එක රස බලනවා මේ වෙලාවේ අපේ කුක් තමයි ඒ ටික බෙදලා දෙන්නේ මම පොඩ්ඩක් කාලා බලන්නම් උසයිද කියලා යාළුවනේ තරම රසයි රස්නේ මේ කොහොමද බෙදනවා එයා කන්නේ අර එන්න බලන්න මේ මට නම් ඇත්තටම try කරා හුරු නෑ ඒ විදිහට කන්න මේ අර කන්න මොකද්ද මහේෂ් ඔකට කියන්නේ මේකට කියන්නේ කොරියන් චොක්කාරක් කියලා කියන්නේ කොරියන් චොක්කාරක් අමාරු මම try කරාට බෑ අන්න right කනවා චොප්ස්ටික් කියන දෙන්න රස ටී එකක් හදාගෙන බොනවා එහා පැත්තටලා අපි තුන් දෙනා නූඩ්ස් එක කනවා මේ නූඩ්ස් එක කනවා ඉතින් පේනම් රස බණ්ඩෙක්කුත් තියෙනවා නේද පුතේ බියර් ඔයාලා දැකලා තියෙනවද යාළුවනේ මේ නූඩ්ස් එකේ තියෙන පොදිත් එක්ක බන් කනවා අපි කන්නේ එහෙමයි මේ රසක් දන්නේ නැහැ නේ මා රසයිනේ මේ බලන්නකො අපි දැන් අපි හදාගත්තු නූඩ්ස් එක රස විඳිනවා බණ්ඩෙක්කුත් තියෙනවා තව රස කෑමෙක්කුත් තියෙනවා අපි ඒක තව ටිකකින් කරනවා මේ තරතු බලට ඒක තියාගන්න බෑ හරියට මේ ලස්සනයිද ගන්න පිළිවෙලට නිවාරු දවසේ 2000 විදින උපරිම
කලකින්දුර පයින් බලන්න. ඔව්! දැක්ක නේද යාළුවනේ? අපිට අර පාර පෙන්න මල්ලේ ඒගොල්ලන්ගේ ගම නිසා ලස්සන වැඩ පාරක් දැම්මා. දැක්ක නේද? අර උඩ ගලේ ඉඳලා පල්ලෙහාට පැනලා නේද? මල්ලි ලස්සන වැඩේ පිළිවෙලයි. අලුවනේ ඔය මට මේ කලුකින්දට එන්න පාර පෙන්නමු මල්ලේ ඒගොල්ලන්ගේ ගම නිසා මං හිතන්නේ ලස්සනට පයින්නවා බලන්න. මේ මටත් පයින්ගුවා මම නම් බය වුණා. මට පැන්නේ නෑ මම. ඔන්න අර ලොකු ගලේ ඉඳලා පල්ලෙහාට පයින් නදන්න කොල්ලා. අපි නිකන් බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා හදවතින් අවුලක් නොවෙන්න කියලා. එහෙම වෙනවා. right boy. මල්ලි පිළිවෙල ලස්සනයි වැඩේ. දෙවියන්ගේ පිහිටයි.